කොහොමද දැන්ටමත් ඔගොල්ලෝ දන්නවා මේ වීඩියෝ එකට ඔගොල්ලෝ ඇවිල්ලා තින්නේ මොකද කියලා. ඒ සාර්ථක YouTube short හොඳ වීඩියෝ එකක් දාගන්න ඉගෙන ගන්න තමයි ඔගොල්ලෝ මේ අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා තින්නේ. ඒකින්ද මෙව වීඩියෝවේ අවසාන තප්පරේ රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු කෙලින්ම වීඩියෝ එකට. මුලින්ම මතක් කරන්න ඕනේ මේ channel එකේ කවුරුත් subscribe කරලා නැත්නම් අලුත් කට්ටිය ඉන්නවා නම් දැන්ම subscribe කරලා YouTube එකට එකතු වෙන්න. ඉතින් අපි දැන් කෙලින්ම YouTube app එකට ඕගොල්ලන්ගේ ලොගෝ උතන ඕගොල්ලන්ට පෙන්නනවා ධන ලකුණක් ඒක උඩ ඔබා ගන්න. ඊට පස්සේ මේ වගේ ඕගොල්ලන්ට ඕන වීඩියෝ එක select කරගන්න එනවා. මේ වීඩියෝ එක select කරගන්න පුළුවන් ඕගොල්ලන්ට එක වීඩියෝ එකයි පුළුවන්. තෝරලා ඕගොල්ලන්ගේ gallery එකට කෙලින්ම එනවා. ඒකේ ඕන එකක් තෝරගන්න. හැබැයි ඕගොල්ලෝ ධන ලකුණු ඔබලා වීඩියෝස් කියන එකට විතරක් යන්න. මම මේ දැන් දාගෙන ඉන්න වීඩියෝස් කියන එකේ හරි මම දැන් වීඩියෝ එකක් දාගත්තා. ඔයගලන්ට ඕන කැමති වීඩියෝ එකක් දාගන්න පුළුවන්. හැබැයි විනාඩි 5කට විනාඩි 2කට අඩු වීඩියෝ එකක්. විනාඩි 2කට වැඩි නම් කෙලින්ම ඒක ෂෝට් වීඩියෝ එකට අයිති වෙන්නේ. ඒක ලොන්ග් වීඩියෝ එකකට තමයි අයිති වෙන්නේ. උගන්ට ෂෝට් එකක් ඕනින් තමයි මම මේ කිව්වේ. ඔයගලන්ට ඊට පස්සේ ඒකේ මියුසික් කියන එකට ගියාම මියුසික් එක ඔබලා ඕගලන්ට ඕන සින්දුවක් දාගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඔයගලන්ට පුළුවන් වීඩියෝ එකේ සවුන්ඩ් එක අඩු කරලා. උගේ අප්පනේ මරවත් නැහැ මේ වගේ පට්ටකාර එක. ලීස් එකක් දාලා ඉතින් ෂේප් එකේ වගේ යනවා. උඹට අම්මට සිරිවෙන රටක ආයක් තියෙනවා වගේ. ලයිසන් ගන්න කලින් අවුඩිය උතන. ඊට කලින් සිග්නල් දානවා. ඔට හාල්ද බලන්න. සිග්නල් දාන්න කලින් හෑන්ඩ් බ්‍රේක් බාන කියලා නම්සර කවුරුත් කියලා දීලා මනේ. අඩේ තේ උන් මෙතනම ෆේල් කරා උඹ. කියන එකේ බොහොම ඔයගලන්ට ඕන ටැක්ස් එකක් මේ YouTube වීඩියෝ එකේ ඔයගලන්ට ගහ ගන්න පුළුවන්. ඒකේ පාට ඔක්කොම දාගන්න පුළුවන් ඔයගලන්ට. මෙන්න මේ විදියට දාගත්ත එක ලොකු කරගන්න පුළුවන්, ලොකු පොඩි කරගන්න පුළුවන්. එකපාර හොඳයිද? හොඳයි. ගෑස් දෙන්නද? ලාවට තියන්. මේකේ මෙහෙම බටන් එකකුත් තියෙනවා. ඔයගලන්ට පාට මාරු කරගන්න පුළුවන්. ඒකෙන් වාහනේ ඔටෝ යනවා. ඔන්න බලන්න. මගේ අත් උඩ. අයි. අත්තුර දාන්න මේක ෆ්ලෑෂ් බෑක්. sorry ෆේල් කරනවා. sorry අයින් කළා තමයි චු. ඔයගලන්ට උතර තියෙන මයික් එකේ බොහොම ඔයගලන්ට ඕන එකක් මං වගේ ඊළඟට ඉන්නේ කපීට. වීඩියෝ එක ගැන. කපීට ඉන්නවද? පීට පාක. පීට පාක. ඕකේ. ටෙස්ට් එකට යමු. මේ වගේ ඔයගලන්ට වීඩියෝ එකේ ඊට කලින් දාගත්ත ටැක්ස් එක එන්න ඕනි තැන හදාගන්න පුළුවන්. ඊළඟට ඉන්නේ කපීට. මටවත් නෑනේ මේ වගේ පට්ටකාර එක. ලීස් එකක් දාලා ඉතින් ෂේප් එකේ වගේ යනවා. හරි දැන් උඹට අම්මට සිරිවෙන රටක ආයක් තියෙනවා වගේ. ලයිසන් ගන්න කලින් අවුඩිය උතන. කොහොමද හෑන්ඩ් බ්‍රේක් next කියන එක. ඊළඟ අපිට ෆෝම් එකක් තියෙන පුළුවන් නේ ඒක පුළුවන් තියෙන්නේ. මේකේ බොහොම ඕගොල්ලෝ දාගන්න ඕනේ පබ්ලික් කියන එක, ප්‍රයිවට් කියන එක දාන්න එපා. ඒකට ඔයාලට ෂෙඩියුල් එකක් දාන්න පුළුවන් කවදද ඕන කියලා. ඔයාලට දාන්න ඕන දිනේ උඩ ක්ලික් කරලා ඔයාලට AM නම් PM නම් දාලා ඔයාලට ඕන වෙලාව දාගන්න පුළුවන්. මොකද මම වීඩියෝස් දාන්නේ හැමදාම 4ට ඉඳලා මම 4ට දාගන්නවා. මෙන්න මේ විදිහට තමයි මම ඒක පබ්ලිෂ් කරේ. අපිට ඕන දිනේ දාගන්න පුළුවන් ෂෙඩියුල් එක. 4ට දාගත්තා. PM දාගන්නවා. ඔයාලට මේක ලේබල් එකක් ඕන නම් yes no දාගන්න පුළුවන්. comment section on කරන්න පුළුවන්, off කරන්න පුළුවන්. ඔයාලට location එක ඕන නම් මෙතනින් දාගන්න පුළුවන් ඕන location එක. ඒක ඕනෙම නෑ. ඔයාලට ඕන විතර ලොකේෂන් එක දාගන්න පුළුවන්.
ඔයාට මෙතන ඕන් ටයිටල් එකක් ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය ඕනම ටයිටල් එකක් මෙතන ටයිප් කරගන්න පුළුවන් සිංහලෙන් හෝ ඉංග්‍රීසි වලින් ඕන එකකින්. ඔයාට ඕන නම් මෙතන allow remix only එක ඕන නම් දාගන්න පුළුවන්. ආගේ වීඩියෝ ඕන එකට කොපි කරන්න පුළුවන් විදිහට හදාන්න පුළුවන්. මොන ඉතින් අපි ෂෙඩියුල් එක ඉවරයි හදලා දැන්ටම. ඉතින් දැන් තියෙන අපිට අප්ලෝඩ් කරන්න. ඔතන තියෙන අප්ලෝඩ් කියන එක ඔබන්න අප්ලෝඩ් ෂෝට් කියන එක. දැන් ඒක අප්ලෝඩ් වෙනවා. C වීඩියෝ කියලා එලකොට එනවා. ඒක උඩ ඔබන්න ලිල් පාටේක උඩ එලකොට ඔයගොල්ලන් පෙන්නනවා මෙතන කොහොමද වැටෙන්නේ කියලා. මෙන්න මේ විදියට